ඒ අවස්ථාවල් වලදී මගේ ස්වාමි පුරුෂයා තමයි හයිවේ එකට ගිහිල්ලා මොකද එයා එන්නේ බස් වල ඇවිල්ලා හයිවේ එකට ගිහිල්ලා මගේ ස්වාමි පුරුෂයාත් එක්ක තමයි කොළඹට එන්නේ. ඒ ඇවිල්ලා එයාට කොළඹ හිටියා ඒ කාලේ වෙනකොට අනියම් භාර්යාවක්. ඇයව හමු වෙන්න යන්නේ මගේ ස්වාමි පුරුෂයාත් එක්ක. ඒ ගිහිල්ලා ඒ ස්ථානයට යම්කිසි අමාත්‍යාංශික වාහනයක් ගෙන්නගෙන ඉතුරු කොළඹ කෙරෙන්න තියෙන රාජකාරී කටයුතු වලට යන්නේ කොළඹින් අමාත්‍යාංශික වාහනයක. නැවත ආපසු ගෙදර යන වෙලාවට මගේ ස්වාමි පුරුෂයාත් එක්ක ත්‍රිරෝද රථයෙන් පැමිණිලා හයිවේ එකට ගිහිල්ලා තමයි සර් ගෙදර යන්නේ. ඒක නිතරම ආව ගියා කොළඹ කපිල දිසානායක මගේ ස්වාමි පුරුෂයා සමග. හරි. එතකොට ඔයාලා මතක ඇති නින්දිත විදිහට මගේ ජීවිතේ කවදාවත් මම දැකලා නැහැ මවකට දරුවෙක් ඔය වගේ කියනවා. ඔයා හිතනවද දරුවා මේ කවුරු හරි මෙහෙවනවා එහෙම නැත්නම් දැන් මම දැක්ක Facebook එකේ මට එවලා තිබුණා සෑහෙන දෙනෙක් Facebook එකේ. මම හිතන්නේ ඔයත් ඒක දකින්න නැති. මොකද්ද මේක? ඇත්තටම ඇත්තටම සර් මගේ දරුවා කෙනෙක් මෙහෙවනවා. කෙනෙක් කියන්නේ ඇත්තටම කපිල දිසානායක කියන පුද්ගලයාගේ දියණියත් එක්ක මගේ පුතාගේ ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. දැනට වසර 2ක විතර කාලයක ඉඳලා. ඒ කියන්නේ කපිල දිසානායකගේ දුව. ඔව් දෙවනි දුවත් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියෙනවා. ඔව්. ඉතින් ඇත්තටම මම තාගිදෙන් ඝාතනය සම්බන්ධව නොදැන ඉන්න අවස්ථාවේදී පවා කපිල දිසානායකට චෝදනා කරන්න ලොකුම හේතුව මගේ දරුවන් සමගම මරා දමනවා කියලා තැන් තැන්වල ඉඳලා එයා කියලා මට ආරංචි වෙලා තියෙනවා මේ ප්‍රේම සම්බන්ධය නිසා. දැන් මේ අවස්ථාව වෙනකොටත් මගේ දරුවා දැනට ජීවත් වෙලා ඉන්න දරුවා වලස්මුල්ල උසාවිය හරහා පරිවාස කාර්යාලය හරහා මට බාර දීපු දරුවෙක් ඒ අවස්ථාවේදී මගේ මියගිය ස්වාමි පුරුෂයාගේ ඥාතීන් මගේ දරුවව ඒ නිවසට ගෙන්නගෙන දරුවට යම්කිසි බලපෑමක් කළා මේ වගේ තොරතුරු ගත්තා කියන මතේ තමයි මට තියෙන්නේ. ඒකට සමහරවිට මම හිතන විදිහට හේතුව කපිල දිසානායකගෙන් හෝ රාජපක්ෂ පවුලේ වෙනත් කෙනෙක්ගෙන් යම්කිසි විදිහකට මුදල් ගත්තද ඒ වගේ දෙයක් කරාද කියන්නේ මම දන්නේ. මට තියෙන සැකය යම්කිසි කෙනෙක් ඒ කියන්නේ රාජපක්ෂලා හෝ කපිල දිසානායක කියන පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙක් ඔහුව මෙහෙවනවා. දැන් දරුවාගේ අධ්‍යාපන මට්ටම මොකද්ද? ඇත්තටම කියන්නත් ලැජ්ජයි සර්. මට මගේ දරුවා පාසල් යවන එක පිළිවෙලකට කරන්න බැරි වුණා. මම මේ වෙනකොට විදුහල්පතිතුමා දැනුවත් කරලා තියෙනවා. විදුහල්පතිතුමාට ලිඛිතව බාර දීලා තියෙනවා මගේ දරුවට උපදේශන සේවා ලබා දෙන්න කියලා. ඒ වගේම නියමිත ආකාරයෙන් පාසල් යවන්න බොහොම උත්සාහ කරා. මමත් මගේ සහෝදරියත් එකතු වෙලා. නමුත් මම එතන අසාර්ථක වෙලා තියෙනවා. දරුවා පාසල් යන්නේ නැති තරම්. right. දරුවා පාසල් නොගෙන ඔයවෙනි අධ්‍යාපනයක් නැහැයි කියලා අධ්‍යාපනය ඊටාම ප්‍රාථමික මට්ටමේ තියෙන අවුරුදු 16ක දරුවෙකුට ඔය Facebook එකේ ලියලා තියෙන දේවල් වැනි දේවල් ලියන්න පුළුවන් කියලා ඔයාගේ දරුවා තමන් අම්මා කෙනෙක් වශයෙන් ඔයා හිතනවාද මේක ලියන්නේ නැත්තේ මගේ දරුවමයි කියලා? මම මේ ලිපිය දැක්ක වෙලාවෙම තීරණය කරා මේක මගේ දරුවා නෙමෙයි ලියලා තියෙන්නේ. ඇත්තටම සමහරට ලොකු අනුකම්පාවක් ඇති වුණේ තව කෙනෙක් මගේ දරුවා පාවිච්චි කරලා මේ අවස්ථාවේ ඒක එයා ලියලා නැහැ. තව කෙනෙක් ලියපු දෙයක් එයා සමාජගත කළා විතරයි. ඒ කියන්නේ ඔයා පැහැදිලිවම ඔයා දැනුත් විශ්වාස කරන ඔයාගේ දරුවා කවුරු හරි දේශපාලන කණ්ඩායමක් එක්කෝ කපිල දිසානායකලා එහෙම නැත්නම් වෙනත් කවුරු හරි කෙනෙක් මේ කජ්ජා සහ ඒ දරු දෙදෙනා මරා දැමීම ඒ වගේම කජ්ජා පැහැදිලිවම තාජුදීන් ඝාතනේ මේ ඉන්නවයි කියන එක මොකද CCTV කියන එක ඒක විනාශ කරන්න බැරි සාක්ෂියක් වෙනවා අධිකරණයේදී. මෙවැනි තත්ත්වයක් තුලදී තමත්ම වෙනත් විදිහකට මේගොල්ලෝ සම්බන්ධ වීම වළක්වන්නටද මේ දරුවා පාවිච්චි කරන්න කියලා ඔයා හිතන්නේ? ඔව් සර් මගේ මේ දීපු වැදගත් සාක්ෂිය නොවැදගත් කමක් ලබා දෙන්න තමයි සර් මේක කරේ. මගේ සාක්ෂිය යටපත් කරන්න තමයි මේක කරේ. මට බලපෑම් ආවා ගොඩක් විදිහට මේ වගේ මේ සාක්ෂි දෙන එකට. නමුත් මම කිසිම තැනකදී වැටුන්නේ නැහැ. නමුත් අන්තිමට මගේ දරුවා අරහාම මගේ ගමන නවත්තන්න රටේ ජනතාවට ප්‍රශ්නයක් තියෙනවා. මිනිස්සු කියන්න පුළුවන් දැන් ඔයාගේ දැන් අනුරගේ කජ්ජගේ නෝනාවම කිව්වට ඇයි එහෙමනම් කජ්ජගේ නංගිට අඳුර ගන්න බැරි තමන්ගේ ඇයි මල්ලිට අඳුරන්න බැරි ඇයි ඒගොල්ලන්ගේ පවුලේ වටපිටාවේ ඒ කට්ටියට අඳුරන්න බැරුව මේ මොකද්ද මේ එකවරම ඇයි කොහොමද නෝනා විතරක් අඳුරගන්නේ කියලා ඇයි ඒගොල්ලෝ ඉදිරිපත් නොවෙන්නේ එහෙනම්?
දැන් මට CID එකෙන් ප්‍රශ්න කරන්න ගියපු අවස්ථාවේදී මම ඒගොල්ලන්ට සහෝදර සහෝදරියන්ගේ ලිපිනයන් සියලුම ඒගොල්ලන්ට දේවල් කියන්නේ ලබා කාටද? CID එක. CID එකේ ප්‍රකාරින්ට. ඔව්. ඔවුන් මාත් සමගම ගිහිල්ලා ඒ ස්ථානවලට ගිහිල්ලා කට උත්තර ලබා ගත්තා. ස්ථාන තැන්වලට එකගෙන ගිහිල්ලා මම තැන් පෙන්නුවා. එතකොට සර් මේ කිසිම කෙනෙක්ගේ දීපු කට උත්තර මොකක්ද කියන්න මම දැනට දන්නේ නැහැ. නමුත් කට උත්තර ලබා ගත්තා. මිත්‍රයන්ගෙන්, සහෝදරයන්ගෙන්, පවුල සමාජිකයන්ගෙන්. ඒ කිසිම කෙනෙක් දැන් ඔයාලට තොරතුරු ලැබුණද දැන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට CID ට ඔයාලට ගියන් පස්සේ කියනවනේ මේගොල්ලෝ මෙච්චර ප්‍රමාණයක් අඳුරගෙන තියෙනවා මේක මෙහෙමයි කියලා. නිකන් කියන්නේ නෑනේ. නිකන් අඳගොළු බීරි වගේ. එතකොට ඔයාට දැනුම් දුන්නද මෙයාගේ අඳුර විධානකමගේ නොහොත් කච්චව මරපු එක ගැන එයාගේ නංගි අඳුරගෙන තියෙනවා මෙයාමයි කියලා කවුරු හරි කිව්වද? නෑ නෑ සර් මට ඇයි එහෙමනම් ඒගොල්ලෝ නොකියන්නේ හේතුව මොකද්ද ඔයා හිතන්නේ? ඇත්තටම සර් ඒගොල්ලෝ නොකියන්න හේතුව මට ඔය අරුණගේ එක අක්කා කෙනෙක් කතා කරලා මම සර්ට ඡායාරූප ලබා දීලා තියෙන ඒ සහෝදරියක් කතා කරලා කිව්වා එයා මේ විදිහට මේව කරන්නේ අඳුරගන්නේ නැත්තේ එයාගේ සහෝදරයා මැරිලා ඉවරයි ඒගොල්ලන්ට උසාවි පොලිසි ගානේ යන්න විදිහක් නැහැ ආයේ ඒවට සම්බන්ධ වෙන්න කැමති නැහැ ඒගොල්ලන්ට පාඩුවේ ඉන්න දෙන්න කිව්වා. ඒගොල්ලෝගේ ගෙවල් වලට පොලිසියෙන් එවන්න එපා කිව්වා. ඉතින් මම හිතන විදිහට ඒගොල්ලෝ උසාවි පොලිසිය යන්න තියෙන අකමැත්තත් රාජපක්ෂලට කපිල දිසානායකලට තියෙන බයත් නිසා ඒගොල්ලෝ ඉදිරිපත් වෙන්නේ නැතුවද සර්? ඔයා පැහැදිලිවම කියන්නේ මේ දරුවව නීති විරෝධී ආකාරය මොකද දරුවගේ මව ඔයා අනිත් එක මෙතන බරපතල සිද්ධියක් තියෙන අද මාධ්‍ය කරුවන් පිළිබඳව මම හිතන්නේ විමර්ශනයක් කරයි මමත් ඉල්ලීමක් කරා නීති හා සාමය අමාත්‍යාංශික ගරු ලේකම්තුමාගෙන් ඒ වගේම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂතුමාගෙන් මොකද නීත්‍යානුකූලව අවුරුදු 16ක දරුවෙක් මේ වගේ ගෙනල්ලා යූස් කරන්න ඒ කියන්නේ පාවිච්චි කරන්න රටේ නීතියක් නැහැ නීත්‍යානුකූල එක බරපතල වරදක් මේක රාජපක්ෂලාගේ වැඩක් කියලා මේ කජ්ජාගේ බිරිඳ බය නැතුව කියනවා. ඉතින් ඒ වගේම තමා ඔහුගේ ඇයගේ පුත්‍රයා ගැනත් සඳහන් කරනවා. ඔහු පාසල් විය සම්පූර්ණ නොකරපු ලොකු දැනුමක් නැති පරිවාස භාරයේ සිටි දරුවෙක් බවටත් ඒ කපිල නැමැත්තා ඔහුට අනුදැනුමදී කපිල නැමැත්තාගේ උවමනාවට ඔහුව හසුරවන බව තමා ඇය වැඩිදුරටත් සඳහන් කරන්නේ. ඉතින් ඇත්තටම මේකේ සම්පූර්ණ විස්තරයක් අපිට ඉදිරියේදී අහගන්න දැකගන්න ලැබෙයි කියලා විශ්වාස කරනවා. ඇත්තටම මේක රාජපක්ෂලා මෙහෙයවන සිද්ධාමයක් බවට මේ විට සනාථ කරමින් යන බව තමා අපිට ආරංචි මාර්ගවලින් සඳහන් වෙන්නේ. ඉතින් අපි බලන් ඉමු ඉදිරියට මොකද්ද සිද්ධ වෙන්නේ කියලා.